ඒගොල්ලන්ට තමයි මේ විශේෂයෙන්ම කියන්නේ. හරි දැන් ඔයාලා දැන් account එකක් හදලා තියෙන්නේ. ඩොලර් දාන විදිය දන්නවා. තාම දාන්න යන්න එපා. හරි දැන් ඔයා ඇහුවට දැන් ඔයාටම නෙමෙයි මම කියන්නේ. ඔයාට කිව්වොත් කමක් නැහැ ඉතින්. හොඳටම කියන්නේ. හරි. ඇයි එහෙම දාන්න එපා කියලා කියන්නේ? පොඩ්ඩක් ඉන්න දැන් මේ ක්ලාස් එකේ මගක් දුරක් යනකම් ඉන්න. මම අවශ්‍ය වෙලාවයන් පස්සේ කියන්න. හරි ඊට පස්සේ අපි ඉමීට වැඩි පටන් ගමු. මාසයක් යනකම් පොඩ්ඩක් ඉවසන්නකෝ ඊට පස්සේ අපි ඒ ලෙවල් එකට ගමු. හරිද? අද පළවෙනි දවසනේ අද. හැබැයි එහෙම ගත්තත් මුලින් පොඩි කැපිටල් එකකින් තමයි පටන් ගන්න ඕනේ. දැන් මම දන්නවා සල්ලි තියෙනවා පිටරට ඉන්න කට්ටියට. එහෙම තිබ්බයි කියලා අතේ තියෙන සල්ලි ටික මේකට ගේන්නෙත් නැහැ. පොඩි මුදලක් දාලා ඉස්සලා මේක පොඩ්ඩක් අපි පැට්‍රිස් කරමු. නේද? දැන් මෙහෙම හිතන්නකෝ මම ඔක හැමදාම කියන උදාහරණය. ප්ලේන් ටිකටයක් දාපු මිනිස්සයා තමයි නේද? යම්කිසි දවසක රෙස්ටුරන්ට් එකක් දාන්නේ. නේ? දැන් හිතන්නකෝ පොල් රොටියක් දීලා පොඩි උරුමස් කෑල්ලක් එක්ක ප්ලේන් ටිකක් ගස්සපුවයන් පස්සේ මිනිස්සයාට හිතෙනවා හරි උදේ කෑම එකක් දුන්නා නම් හොඳයි කියලා. උදේ කෑම එක ඕන දෙනකොට හිතනවා හවස බුෆේ එකක් දැම්මම නම් ඔන්න අවුලක් නැහැ පොඩ්ඩක් දැන් නම් මේ පොඩ්ඩක් යයි මේක. මිනිස්සු මට ටිකක් හැදිලා ඉන්නවා. හරි? ඊට පස්සේ හවස මොකද්ද? පොඩ්ඩක් ඔන්න කොත්තුවක් දාන්න, රයිස් එකක් දාන්න නේ. ඒ වගේ බිස්නස් එකක් හදන්නත් පුළුවන් වෙන්නේ අර උදේ කෑම බුෆේ එක ඒ කරලා කරපු මිනිස්සයාට. ඊක පස්සේ පොඩ්ඩක් ඔය දිනු වෙනකොට ඔන්න පොඩි කබාන එකක් ගහලා කවල් එකකට පොඩ්ඩක් රූම් එකක් arrange කරලා ඒ පොඩ්ඩක් ඔන්න දැන් රෙස්ටොරන්ට් එකෙන් පොඩ්ඩක් එහාට යනවා. ඊට පස්සේ වෙඩින් හෝල් එකක් හදලා මොකද කපල් වලට ඔන්න මොනවද? කසාද බඳින්නත් අවස්ථාව දෙනවා. දැන් මේ එක්ස්පීරියන්ස් එක හැදෙන්නේ මොකක්ද? අර ප්ලේන් ටිකටේ පටන් ගන්න මිනිස්සයාට. එකපාර හාසියෙන් පඩාගෙන පාත් දුන්නේ නැහැ මිනිස්සයා. ටික මොකද්ද? ඒක මැනේජර් කෙනෙක් විදිහට මැනේජ් කරන විදිහ ඉගෙන ගත්තා. ඊට පස්සේ ආයේ ඒක ගෙනේ කෙලිම 1 star 2 star 5 star ඒ විදිහට ඒ ලෙවල් එකට එයා ගෙනේ. තේරුණා මං කියන එක? දැන් මෙහෙම දැන් ප්ලේන් ටිකටේ මිනිස්සයාට දැන් ඕගොල්ලෝ මේ පාත් කරනව නෙමෙයි ඈ. බොහොම ආදරෙන් කියන්නේ. ප්ලේන් ටිකටේ මිනිස්සයාට කෙලින්ම 5 star hotel එක මැනේජ් කරන්න දුන්නොත් මොකද? ඌ ඒක අනිවාර්යෙන් ප්ලේන් ටිකටයක් කරනවම තමයි. ආයේ දෙකක් නැහැ. අර ඉස්සර සුවිප් වැදුනන් පස්සේ වෙන්නේ මිනිස්සුන්ට හිටපු ගමන් එනවා කෝටි 3ක් 4ක් හම්බ වෙනවා. මාස දෙකෙන් තුනෙන් ආ හිටපු තැනමයි. අර ඔක්කොම ටික වියදම් කරලා දානවා. ඒ යා දන්නේ නැහැ මැනේජ් කරන්න. හොඳ මැනේජර් කෙනෙක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඒකේ ටැලන්ට් එක හැදිලා නැහැ ළමයි. ඒව ඉබේ පහළ වෙන්නේ නැහැ. ඔය ලංකාවේ හොඳට ඉන්න කෝටිපතියෝ ටික එහෙම ඉබේ පහළ වෙච්ච මිනිස්සු නෙමෙයි. අනේ සල්ලිකාරයෝ කියලා අපි හූල්ලන්න හොඳ නැහැ මිනිස්සුන්ට. ඒක ටැලන්ට් එකක් තියාගෙන මිනිස්සු එතන ඉන්නේ. ඒකයි එහෙම ඉන්නේ. තේරුණාද? හරිද? එතකොට ඒ හොටෙල් එක මැනේජ් කරන්න පුළුවන් ඒ ලෙවල් එක දන්න මිනිස්සුෙකුට. දැන් මම බය මෙතන පිටරට ඉන්න උන් ටික ගාව සල්ලි ටිකක් තියෙනවා. මටත් පුළුවන් ඕනනම් මෙතන මොකද්ද? account එකක් copy trading account එකක් ගහලා ඕගොල්ලන්ගේ සල්ලි ටික එහෙම මම කැත වැඩ කරන්නේ නැහැ. හරිද? මම මේ ඉගන්නලා මම පාඩුවේ පැත්තට යනවා. ඕගොල්ලන්ට ලස්සනට මේක කරගෙන යන්න පුළුවන් විදිය කියලා දීලා. හරිද? නැත්නම් මම කියන්න ඕනේ නෑ සල්ලි දාලා හොඳට ට්‍රේඩ් කරමු. එහෙමනේ කියන්න ඕනේ. එහෙම මම නේ කියන්නේ ඉස්සෙල්ලා ප්ලේන් ටිකේ දාපල්ලා. හරිද? මමත් එක්ක මම දෙනවා ලයිෆ් ටයිම් ඕගොල්ලන්ට සපෝට් එකක් දෙනවා. ටෙලිග්‍රෑම් channel එක තියෙනවා. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ට මොකද ඒකට සම්බන්ධ වෙලා මම ට්‍රේඩ් දාන විදිය ඕගොල්ලන්ට ඒක අනුගමනය කර කර දාන්න පුළුවන්. මේ මාසෙකමාරෙන් පස්සේ අතහැරලා දාන්න නෑනේ. ඔන්න මාස 3-4ක් යනකොට ප්ලේන් ටික කඩේවා හොඳට කරගෙන යනවා. ඔයාට ලෙවල් එකක් හැදෙනවා මොකද්ද? ඕකටම පොඩි ටික බුෆේ එකක් දාගන්න. කියන එක පැහැදිලිනේ. හරි දවසක ඉතින් ඔයා නේද වැඩේ ඔයාට හොඳට තේරෙනකොට ඩොලර් 200ක් දාලා ඉවරලා ඔන්න ඔයා අඩුම ගානේ ඩොලර් 30-40ක් ප්‍රොෆිට් කරනකොට. හරි ඊට පස්සේ පෝර්ට්ෆෝලියෝ එකේ මොකද්ද? මාජින් එක ටික ටික වැඩි කරා. ටික ටික වැඩි කරලා ගේමු දැන් මේක මොනවා කරන්නත් අපි ඉගෙන ගන්න බෑ අද පළවෙනි දවසේ. නේ? හරි එහෙනම් මේ හිමීට අපි වැඩේ පටන් ගමු. අද රෙකෝඩින් එක අපි ඔයගොල්ලන්ට දෙනවා වශයෙන් මම කියන්න. හරිද? අර අමුතර වීඩියෝස් දෙකකුත් දෙනවා. account එක හදන විදිය අපි කිව්වට ඒක නැවත නැවත බලන්න ඕන කට්ටිය ඉන්නවා මම දන්නවා. ඒගොල්ලන්ට මේ වීඩියෝ එකක් දෙනවා. USD ටික දාගන්න විදියත් අද කියලා දුන්නාට අය රෙකෝඩින් එක ආයෙ දෙනවා. ඒ ටිකත් බලලා රෙකෝඩින් එකත් ආයෙ සරක් ඕන එක පාරක් බලලා එන ලබන සතියේ හම්බෙමු මේ කට්ටිය එන්න ඕනේ මේ හැමදාම ක්ලාස් එකට එන්න ඕනේ. හරි එහෙනම් අදට මම හිතනවා ප්‍රමාණවත් කියලා මොකද දැන් පැය දෙකමාරකට කිට්ටු වෙන්න ඉගෙනනවා නේ
ඕනොට දෙයක් ඕනෙම නෑන ඊට සන්ද භූත ජාතකය වගේ ඒ කැපැටලේ තවත් මේ කොළුවට දැම්මොත් එක නිසා අපි ලස්සන්ට පෝත් බොල එක කදමු අතර මැනේචය කරනය එන ලබන අවද්ද දහස් පෙන්දනේ ලබන ප්‍රාසින් දයන අප සිකුරාද ලබන සිකුරාත් හරියටම රෑ නමයට එන හම්බ හරි ගුඩ්නයිට හරි මේ ඔයාට නෙම කිව හැමෝටම කිව නැත්තම් වලයි රට ඉන්න කියෙන මටම කිවරද කිය හරිද හරිද සන්තන